තෙරුවන් සරණයි මිනින්නාසලා. තෙරුවන් සරණයි ලකුණක්ෂණවහන්ස. මිනින්නාසලා අපි දැන් සාකච්ඡා කරන්නේ සංයුත්ත නිකායේ 60 වෙනි සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ කොහෙද? සංයුත්ත නිකායේ සගත වර්ගයේ දේවතා සංයුත්තේ ජරා වර්ගයේ 10 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ නම කවි සූත්‍රය. මොකද මේ සූත්‍රයේ නම චූටි නම කවි සූත්‍රය. කියන්නේ කවිය ගැන වදාළ දේශනාව. සුනිදානං ගාථානං කේසුතාසං ව්‍යාජනං කේසු සම්නිස්සිතා ගාථා කේසු ගාථාන මාසයෝ. කවි වලට මුල් වෙන්නේ මොනවද? කවිය පවසන්නේ මොනවයින්ද? කවි පවතින්නේ මොනව ඇසුරු කරගෙනද? කවි වලට පිහිට වෙන්නේ කවුද කියලා අහනවා. කවුද අහන්නේ? දෙවියා. කාගෙන්ද අහන්නේ? භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. ඡන්தோ නිදානං ගාථානං අක්ඛරාත් තාසං ව්‍යංජනං නමසන් නිසිතා ගාථා කවි ගාථාන මාසය. කවි වලට මුල තමයි තාලය. කවි වලට මුල මොකද්ද? තාලය. ඒ කවි පැවසෙන්නේ අකුරු වලින්. අක්ඛරා නේද? අක්ඛරා තාසං එක එක දේවල් හැදින්වීම ඇසුරු කරගෙනයි මේ කවි පවතින්නේ. එක එක දේවල් හඳුන්වනනේ කවි පවතින්නේ. කවියට පිහිටවන්නේ කවියාමයි. කවියට පිහිට වෙන්නේ කවුද? කවියාමයි. පද රචකයාමයි නේද? පැහැදිලිනේ නේද? එතකොට ඔන්න අපි දැන් මේ වෙද්දි සංයුත්ත නිකායේ සූත්‍ර 60ක් කතා කරා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් කතා කරා. එතකොට කීයක්ද ඔක්කොම සූත්‍ර? 212ක් මේ වෙද්දි සූත්‍ර කතා කරලා තියෙනවා.